ඔයාලට කොහොමද? තාරුගේ කතා ලෝකයේ YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. බබෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ව මේ වගේ පාරවල් වල මෙහෙම ගැස්සි එක්කන් යන්න එපා මහත්තයා. එදා ත්‍රිවිල් පාක් එකේ හිටපු අයියා කියපු දේ මගේ සැමියා ගානකටවත් ගත්තේ නැහැ. අනේ මන්ද රුක්ෂාන්, මට බඩ ඇතුලෙන් අමුත්තක් දැනෙනවා. වෙනදට දඟලන මගේ බබා අද දවසම කිසිම දැඟලීමක් නැහැ. අපි හොස්පිටල් යමුද? මම බඩත් බදාගෙන සහලේ ඉස්සරහා වාඩි වෙලා හිටපු මගේ සැමියාට කිව්වා. ඔයාටත් මාර ප්‍රශ්න තියෙන්නේ නිමල්කා. ඔය මාස 7ක් වෙද්දි ළමයි නිදා ගන්නවා. නිකම් බොරු බයවල් මවා ගන්නේ නැතුව ඉන්නවා. මට මෙහෙ වැඩක්. රුක්ෂාන් යාළුවෝ එක්ක අඩියක් ගහන ගමන් බිම බලාගෙනම කිව්වා. එයා හිටියේ හොඳටම බීමති. මම නිමල්කා. මගේ කුසෙට මාස 7ක්. මේ මගේ පළමුවෙනි දරු ගැබ. අවුරුදු ගාණක් අඬු කඳුලෙන් බලන් ඉඳලා ලැබුණු තෑග්ග. හැබැයි මගේ සැමියා රුක්ෂාන්ට මේ දරුවා ගැන ලොකු වගකීමක් තිබුණේ නැහැ. එයා හැමදාම කළේ යාළුවෝ එක්ක බොන එක. ඊයේ හවසේ රුක්ෂාන්ගේ යාළුවෙක්ගෙද උත්සවයකට මම බෑ කියද්දිම මාව බලෙන්ම එක්කන් ගියා. ඒ යන පාරවල් සේරම කැඩිලා. වලවල් හැරුණු පාරවල්. රුක්ෂාන් බීලා හිටපු නිසා එයා පැදපු ත්‍රිවිල් එක වලවල් ගානේ වැටෙද්දී මගේ බඩපපුව හොස් ගාලා ගියා. අනේ හෙමින් යන්න රුක්ෂාන්, මට අමාරුයි. මම කෑ ගැහුවා. මේ මහරෑ හිමින් ගියොත් හෙට තමා ගෙදර යන්න වෙන්නේ. එහෙම මේ පොඩ්ඩක් ගැස්සුණා කියලා දරුවා ලැබෙන්නේ නෑ ඕයි. බය නැතුව ඉන්නවා. එයා වේගය අඩු කළේ නෑ. නමුත් ඔහු දැනගෙන හිටියේ නෑ. ඒ අධික ගැසිල්ල නිසා මගේ කුස ඇතුලේ හිටපු අහිංසක පැටියා උඩියට කුර වෙලා යනවා කියලා. මට වීල් එකෙන් බහැලා පයින් යන තරම් හිතුණත් මේ මහරෑ 12ට විතර කොහොම යන්නද? පහුවදා හවස් වෙද්දි මට බඩේ දරා ගන්න බැරි වේදනාවක් ආවා. මගේ මූණ සුදු මැලි වුණා. මම අමාරුවෙන් ඇඳෙන් නැගිටලා සාලෙට ආවා. රුක්ෂාන් එතකොටත් උදේ ඉඳන් යාළුවෝ එක්ක බීලා හිටපු නිසා සාලේ සෝෆා එක උඩ නිදාගෙන හිටියේ. එයාට හොඳටම වෙරි. රුක්ෂාන්, අනේ නැගිටින්න, මට අමාරුයි. බඩ රිදෙනවා. මම එයාගේ කකුලක් අල්ලලා ඇඬුවා. ඇයි යකෝ නිදා ගන්න දෙන්නේ නැත්තේ? ඵලයන් යන්න. එයා මාව තල්ලු කරලා දැම්මා. බීමතින් සිටි නිසා ඔහුට මේ ලෝකේ සිහියක් තිබුණේ නැහැ. මට තේරුණා මගේ සැමියගෙන් මට පිහිටක් නැහැ කියලා. මම බිම දිගේ ඇදගෙන වැටමින් දොර ළඟට ඇවිත් මා අයියෙන් කෑ ගැහුවා. මගේ කෑ ගැසීම ඇහිලා දුවන් ආවේ අපේ අල්ලපු වැටේ ඉන්න අසල්වැසි සුජාත අක්කා. අනේ නිමල්ක නංගි, මොකද මේ? කෝ රුක්ෂාන්? සුජාත අක්කා ගෙට පනින්නේ රුක්ෂාන් බීගෙන වමන දාගෙන නිදි. මුට හෙන්න ගහන්න ඕනේ. නංගි බය වෙන්න එපා. අපි ඉක්මනට හොස්පිටල් යමු. සුජාත අක්කා පාරේට පැනලා යන වීල් එකකට අත දාලා විස්තරේ කිව්වා. වීල් එකේ මල්ලි ඉක්මනින් වීල් එක හරවන් අපේ මිදුලට ආවා. මේ වෙනකොටත් මම බිම වැටිලා හිටියේ. ඇවිද ගන්නවත් බෑ. සිහි නැති වෙන්න ඔන්න මෙන්න. අර ත්‍රිවිල් මල්ලි වහාම මාව වඩාගෙන එයාගේ වාහනයට දාගත්තා. රුක්ෂාන් මේ වෙලාවෙත් නැගිට්ටේ නෑ. මෙතන සිද්ධ වෙන කිසිම දෙයක් එයා දන්නෙත් නැති තරමට එයා අසහියෙන්. රෝහලට ඇතුළත් කරපු ගමන් දොස්තරලා මාව වහාම ස්කෑන් කාමරයට ගත්තා. දොස්තර මහත්තයා සංසුන්ව මගේ බඩ උඩ මැෂින් එක තියලා බලද්දී එයාගේ මූණ අඳුර වුණා. එයා අනෙක් නර්ස් නෝන්ලා දිහා බැලුවේ හරිම කනගාටුවේ. දොස්තර මහත්තයා, මගේ බබා හොඳින් නේද?
මම අමාරුවෙන් කෙන්දිරි ගාමින් නැහුවා. අම්මා හිත හදාගන්න. අධික ගැස්සිල්ලක් නිසා බබාගේ පෙකණිවැල බෙල්ල වටේ එතිලා. බබා කුස ඇතුළෙම නැති වෙලා සෑහෙන වෙලාවක් වෙනවා. මම මේ වෙනකන් දැනගෙන හිටියේ නෑ පෙකණිවැල බෙල්ල වටේ ඇතිලා හුස්ම ගන්න බැරුව ඒ පුංචි පපුව ගැහෙන එක නතර වෙලා කියලා. මගේ රත්තරන් පැටියා මගේ බඩ ඇතුළෙම මැරිලා කියලා මම දැනගෙන හිටියේ නෑ. මගේ මුළු ලෝකෙම එකපාරටම නතර වුණා වගේ දැනුණා. මම මහා හයියෙන් කෑ ගහලා ඇඬුවා. නෑ වෙන්න බෑ. මගේ පැටියා. මට සිහිය නැති වුණා. නමුත් ප්‍රශ්නය එතනින් ඉවර වුණේ නෑ. බබා නැති වෙලා පැය ගාණක් ගත වී තිබුණ නිසා ඒ විෂ ශරීරේ පුරාම පැතිරෙන්න පටන්ගෙන තිබුණා. මගේ ජීවිතයත් අන්තරායක වැටුණා. දොස්තර මහත්තයා මේ අම්මව කොහොම හරි බේරගන්න. එයාගේ ලේ විෂ වේගන එන්නේ. නර්ස් කෙනෙක් කෑ ගැහුවා. වෛද්‍යවරු සහ හෙදියන් මහන්සි වුණේ මගේ ජීවිතේ බේරගන්න. පැය 4ක දැඩි වෙහෙසකර සැත්කමකින් පස්සේ මගේ කුසෙන් මියගිය දරුවව ඉවත් කරලා මගේ ශරීරයේ පුරා පැතිරුණු විෂ පාලනය කරන්න ඔහු සමත් වුණා. දින 3කට පස්සේ මම අමාරුවෙන් ඇස් ඇරියා. මගේ ඇඳ ළඟ සුජාතා අක්කා, අපේ අම්මා සහ මල්ලි හිටියා. මගේ බඩ ඉස්සර වගේ ලොකු නෑ. ඒක හිස් වෙලා. මගේ රත්තරන් දරුවා මේ ලෝකේ දකින්නත් කලින්ම යන්න ගියේ. මගේ ඇස් වලින් නිහඬවම කඳුළු වැටුණා. ඒ වෙලාවේ වාට්ටුවේ දොර ඇරගෙන රුක්ෂාන් ඇතුළට ආවා. එයාගේ බීමතින් නිදි අරපු මූණේ අද තිබුණ ලොකු බයක් සහ පසුතැවීමක්. පවුලේ මිනිස්සු යාට හොඳටම බැනලා තිබුණේ. නිමල්කා මට සමා වෙන්න. මම හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා. රුක්ෂාන් මගේ ළඟ දන ගහලා ඇඬුවා. මම රුක්ෂාන් දිහා බැලුවා. මගේ හිතේ කේන්තියක් තිබුණේ නෑ. තිබුණේ මහා හිස්කමක් විතරයි. ඔයාට මාවයි බබාවයි දෙන්නවම නැති වෙන්න තිබුණේ රුක්ෂාන්. දොස්තර මහත්තුරු නිසායි මම අද ජීවත් වෙන්නේ. මගේ දරුවා මට අහිමි කළේ ඔයාගේ ඔය නැසිලිකලගමත්කම බීමත්කමයි. මම දන්නවා ඔයාට මේ හැම දෙයකටම වඩා ඔයාගේ බීමත්කම වැදගත් කියලා. බැඳපු දවසේ ඉඳලත් ඔයාට ඔයාගේ ජීවිතේ මුල් තැන උනේ බීමත්කම විතරයි. මම ඔයාට කවදාවත් සාප කරන්නේ නැහැ. හැබැයි මට ආයේ ඔයා එක්ක ජීවත් වෙන්න හිත හදාගන්න බෑ. මම ඊටාම සංසුන්ව කිව්වා. මම මගේ ජීවිතේ බේරගත්තා. මගේ රත්තරන් පැටියා මට අහිමි වුණත් මම ආයේ බේබදු මිනිස්සයා ළඟට යන්නේ නැහැ කියලා තීරණය කළා. එයා එක්ක ගිහිල්ලා මගේ ජීවිතේ අනතුරේ වැටෙනවට මගේ අම්මා සහ පවුලේ අය කැමති වුණෙත් නැහැ. මල්ලි හිටියේ රුක්ෂාන්ව මරන්න තරම් කේන්තියකින්. ඒත් මෙතන ප්‍රශ්න ඇති කරගන්න එපා කියලා සුජාතක්ක මල්ලිව සංසුන් කරා. දවස් දෙකකට පස්සේ මගේ ටිකට් කැපුවා. එදා මගේ පවුලේ අය මාව ගෙදර අරන් යන්න ආවා. රුක්ෂානුත් ආවේ මගෙන් සමාව අරන් මාව ගෙදර අරන් යන්න. ඒත් මම මගේ තීරණය වෙනස් කරේ නෑ. දරුවෙක් ලැබෙන්නේ ඉන්න අම්මා කෙනෙක්ට රැකවරණය දෙන්න බැරි පිරිමියෙක් ළඟ ජීවිතේ විනාශ කරගන්නවට වඩා මට රැකවරණය තියෙන මගේ පවුල එක්ක ජීවත් වෙන එක මගේ ජීවිතය කරන සාධාරණයක් කියලා මම තේරුම් ගත්තා. ගර්භණී මවක් කියන්නේ අතිශය පරිස්සම් කළ යුතු චරිතයක්. සමහර පිරිමින්ගේ නොසැලකිලිමත්කම බේබදුකම් නිසා අහිංසක දරු ජීවිත වගේම මවගේ ජීවිතත් අනතුරේ වැටෙනවා. මධ්‍යසාරවලට ඇබ්බැහිවීම නිසා ජීවිත විනාශ කරගන්නා සමාජයට මේක ලොකු පාඩමක්.